මේකේ මම වීඩියෝ දෙක තුනක් දාලා තියෙනවා දැන් මේ මෝටරේ. මේකේ මචං මෝටරේ වදින්නේ නැහැ කියලා මේ ලෙඩේ හොයලා බලද්දි ඇත්තටම තිබ්බේ මේ හිතුවේ සොලනයිට් කියලා. නමුත් මෝටරේ ලෙඩේ තිබ්බේ මෝටරේ ගැලවුවාන් පස්සේ මේකේ තත්ත්වය මේකයි. මේක ගලවන්න කලින් මම ඒ කියන්නේ මෝටරේ සොලනයිට් එක ෂෝට් කළා මචං පොඩ්ඩක් තට්ටු කරලා බැලුවා මෝටරේට මේ මොකද සද්දයක්වත් තියෙනවා කියලා. ඒ සද්දයක්වත් තිබ්බේ නැහැ. ඉතින් ගැලවුවා. මේ මම ඒ තට්ටු කරද්දී කිව්වා මේ මෝටර වලට තට්ටු කරන්න එපා ගොඩක් හයියෙන්. එහෙම වුණොත් මෙන්න මේ විදිහට ඒ කියන්නේ මෝටරේ මැග්නට් එක කැඩෙනවා කියලා. මේ කැඩලා තියෙන මැග්නට් එක. නමුත් මේක මේ කලින් වතාවක් මේ තට්ටු කරලා හරි මොකක් හරි මේ වෙලා වෙන්න පුළුවන්. දැන් මම පොඩි තට්ටුවක් දැම්මා. ඒ තට්ටුව දාන ගමන් කෝ හයියෙන් තට්ටු කරන්න හොඳ නැහැ. මේක කැඩෙනවා කියලා. ඉතින් මේ එහෙම අයිට කියන්නේ ඔයාලත් මෝටර වදින්නේ නැහැ කියලා මෙහෙම තට්ටු කරන්න බෑ. සමහර විට මේක කලින් පාර තට්ටු කරලා වෙන්නත් පුළුවන්. මම පොඩි තට්ටුවක් දාලා පෙන්නුවා. නමුත් එහෙම මෝටර වලට තට්ටු කරන්න එපා. හරියට දෙයක් දන්නේ නැතුව එනොත් මේවා විනාශයක් වෙන්න පුළුවන්. සමහරට මේක මේ මෝටරේ හොඳටම ඉතින් සවුත් වෙලා තියෙන්නේ මේ. සවුත් වෙලා කැඩලා වෙන්නත් පුළුවන්. නැත්නම් කලින් පාරක තට්ටු කරලා කැඩලා වෙන්නත් පුළුවන්. මේ මෝටරේ වදින්න නැති කොට මේක මේ යන දෙකත් එක්ක මේ අටේ යන දෙකත් එක්ක බුරුල්ලා තිබ්බේ මෝටරේ එකයි මේ ගෙඩිය පිටින් ඔක්කොම ගැලෙවි. නැත්නම් කැලලක් ගල්ලා බලන්නත් තිබ්බා. ඔක්කොම ගලවපු එක හොඳයි කොහොමත්. මේ හොඳට හිටියා ඒක. ඉතින් කියන්න තියෙන්නේ මේ මෝටර වදින්නේ නැහැ කියලා මේ ලොකු මිටි වලින් අනම්මනම් ඉක්මනින් තට්ටුවක් දාන්න එපා. ඔය විදිහට මැග්නට් එක කැඩෙනවා ඉතින්. මේක තට්ටු දාලා නෙවෙයි වෙන්නත් පුළුවන්. නමුත් මේ තට්ටු දැම්මත් මේ විදිහට කැඩෙනවා.